වයසින් මෝකුරා ගිය වැඩිහිටි ශාක්‍යයන් කපිලවස්තුවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේට ගෞරව කිරීමෙන් වැළකී සිටියා. මේ ශාක්‍යයෝ නම් මානෙන් ඔළුව දුමගත් පිරිසක්. භාග්‍යවතුන් වහන්සේ වයසින් අඩු නිසා ඒ පිරිසගේ දරුවන් ඉස්සරහම වාඩි කරලා උන්වහන්සේට ගෞරව කරන්න තවම හිත පැහැදිලා නෑ වගේ. ආසනයෙන් අහසට පැන නැගුණු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් එක විට දියධාරාත් ගිනිධාරාත් නිකුත් වන්නට පටන් ගත්තා. නමුත් එයින් කිසිදු සත්වයෙකුට හානියක් සිදු වුණේ නැහැ. ඔබ වහන්සේ ඉපදුණු දවසේ අසිත ඍෂිතුමා ඔබ වහන්සේගේ අනාගතය දැකලා දන නමා වැන්දා. මමත් ඒ වෙලාවේ දන නමා වැන්දා. ඒ තමයි මගේ පළමු වන්දනාව. එදා වප්මගුල් උත්සවයේදී දඹරුක් සෙවණේ ඔබ වහන්සේ කළ ප්‍රාතිහාර්ය දැකලා ඔබ වහන්සේට දෙවනුවත් මම දන නමා වැන්දා. අද අපගේ මාන්නය නැති කරන්නට යමක මහා ප්‍රාතිහාර්ය බෑවා. මම අදත් දන නමා වන්දනා කරනවා. මේ මාගේ දෙවෙනි වන්දනාවයි. මේකට කියන්නේ තඹ පැහැති පුකුරු වැස්ස කියලා. වතුර ඇති තඹ පැහැ නිසා මේ වැස්ස අනිත් වැසි වලින් සම්පූර්ණයෙන්ම වෙනස්. කෙනෙක්ට කැමති නම් මේ වැස්සෙන් නොතිමී ඉන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ප්‍රාර්ථනා කරපු කෙනාව මේ වැස්සෙන් තිමෙන්නේ නැහැ. හරියට නිලුම් කුලයකට වතුර බින්දු වැටෙනවා වගේ. පින්වත් ඥාතිවරුනි, මේ පුකුරු වැස්ස මේ අවස්ථාවේ පමණක් නොවේ මීට පෙරත් වැස්ස. ඒ මම මේ වගේම ඥාති පිරිසක් සමග සිටින විට මම එතකොට වෙස්සන්තර රජු වෙලා මේ තඹදිව රජ කරන යුගයේ ඒ තමයි මිනිස් ලොව පාරමී පිරූ අවසාන ආත්මය. මාගේ පින්වත් ඥාතිවරුනි, සීලය ආරක්ෂා කර ගැනීම හේතුවෙන් සත්වයා සුගතියේ උපදිනවා. ඒ වගේම සීලය ආරක්ෂා කර ගැනීම හේතුවෙන් ධනය සුරැගෙනවා. සීලය නිවන පිණිස පවතින ප්‍රතිපදාවේ ප්‍රධානාංගයක්. පින්වත් ඥාතිවරුනි, ඒ නිසා සීලය පිරිසිදු ආරක්ෂා කරගන්න. එය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතීවි.